සත්‍යය හැබැයිටම නැහැ මොකද්ද කළ වරද ඔහි මට කියාවක් නෑ ස්ථිර ආදායම නෑ දැන් වල කුලී වැඩ කරලා යාන්තම් පවුල ජීවත් කරවන්න ලැජ්ජාවක් නෑ කියන්න මෙයා හොඳ උගතෙක් දැන් එහෙම මේ රස්සාවක් නැති වුණාට පංචාල රජුට හොඳක් සිද්ධ වෙන්න එපා අවුරුදු 5ක් තිස්සේ වකීල රජතුමා කිව්වනේ විශාල ජනගහනයක් ඉන්නවා නම් විසතන පහසුවෙන්ම දිනන්න පුළුවන් කියලා. ඒක පිරිමිලා මෙයට දැටක 100 නෙතන තිබවකුත් කිව්වා. ඊට මහලොකුවට ඒක දුන්නේ නෑ තෝ. හරිනාම පංචාල රජුගේ දෑත මේ කොළුපේට අවදික අඳනවා බඩගින්නේ. මටත් කරගන්න දෙයක් අම්මේ දරුවෝ ටික කරුල් කරගෙන ආනන්දා. මගේ පුතේවා මම දැනගත්තා තාතු වත්තට ඉරිතල වෙලා ආරලා අල් දෙකක් ගොඩට අරන් තම්බල දරුවන්ට